හායි කොහමද ඔයාලට? ඔන්න ඉතින් අද අපි චිකන් කොත්තුවක් හදන්න යන්නේ. මේ ආකාරයට සෝසේජස් ටික කපා ගන්න ඕනේ. මෙහෙම චූටිවට මෙන්න මේ අතම කපන්න. මෙන්න මේ වගේ සෝසේජස් ටික කපාගෙන ඊට පස්සේ අපි හදාගත්ත චිකන් කරි එකක් ඒ චිකන් කෑලි ටිකත් පොඩිවට මේ වගේ කඩා ගන්නවා. අද අපේ කොත්තු බාස් හරියට හදන්න. ඊට පස්සේ අපි කපාගත්තු සොසේජස් ටිකයි චිකන් ටිකයි බටර් ටිකක් දාලා හොඳට බැද ගන්නවා. චිකන් කෑලි ටිකක් බැද ගන්නවා. චිකන් ටිකක් බැදගත්තා. ගන්න දෙක පොඩ්ඩක් කාටිය අරනවා. එහෙම නැලෙන්නේ නැතුව බැද ගන්න ඕනේ. එන්න මේ ආකාරයට තමයි අපි චිකන් ටික බැදගත්තේ. මොකද කරන්නේ? දැන් කෙලින්ම මික්සර් දාගන්න. බටර් ටික රත් වුණාම විතර ටික දාගන්න. කියලා දෙන්න ඕනේ. ඉතින් මම දන්නේ නැහැ නේ හදන්න. මෙන්න මෙහෙම විතර ටික දාගන්න. තාච්චියකට බටර් ටිකක් දාලා විතර ටික හොඳට මේ විදිහට බැද ගන්න ඕනි. පස්සේ කැරට් ටිකක් දාගත්තා. දැන් හොඳට මික්ස් කරනවා. අපි පරාට කපා ගත්තා. දැන් කපා ගත්තේ නේ. ඉතින් කපලා තිබ්බේ. දැන් දාගන්නවා. පස්සේ මෙන්න මෙහෙම හොත් ටික දාගන්නවා. චිකන් හොඳ ටිකක් දාගෙන මේ විදිහට හොඳට මික්ස් කර ගන්නවා. ඊට පස්සේ මාළු මිරිස් ටිකත් ඇඩ් කරගෙන අපි බැදගත්ත චිකන් ටිකයි සොසේජස් ටිකයි මේ විදිහට දාගන්නවා. කන්න බෑ. වව් මෙන්න කොත්තුව. ටික අවසානට දාගන්න. හොඳට එළවලු තියන්න නැත්නම් පහක් නෑ කොත්තේ. කොත්තුව. ලීස් ටිකක් දාගෙන දැන් හොඳට කලවම් කරගන්න ඕනි. මොනවද කියන්නේ? කියන්නේ දෙයක් නැද්ද? Today homemade kottu. ඔන්න ඔහොමයි අපි කොත්තු හැදුවේ.
ඉතින් අපි ඔන්න ඔහොම තමයි කොත්තුව හැදුවේ. රසට තිබ්බා ඉතින්. හැදුවට පස්සේ බෙදන්න නම් ඔයාලත් ඉතින් try කරලා බලන්න මේ විදිහට ගෙදර කොත්තුවක් හදලා. හරිම රසයි. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.